ධනු ලග්නය අනුසරකීමේදී අපි බලමු ඇති කරන යහපත් ප්‍රතිඵල අයහපත් ප්‍රතිඵල මොකක්ද කියලා. ධනු ලග්නය අනුසරකීමේදී අපිට ප්‍රකාශ කරන්න පුළුවන් රවිගේ මාරුව නම් හොඳයි අප්‍රේල් 14 වෙනිදා. මොකද නම යන්නාවතිය ඒවත් භාග්‍යස්ථානතිය භාග්‍යස්ථානයෙන් භාග්‍යස්ථානට එනවා. අපි ඒක කියන්නේ භාග්‍යත් භාග්‍ය යෝගය. එහෙමයි හඳුන්වන්නේ. ඒක හොඳයි. අනිත් පැත්තෙන් එක හොඳක් තමයි කුජ 4ට පැමිණිනා උනත් රාහුගෙන් ඉවත් වෙලා පැමිණීම. ඒක මධ්‍යස්ථ කාරණයක්. ඒ නිසා ධනු ලග්න හිමියන්ට තවත් හොඳයි කියලා කියන්න පුළුවන් කාරණා තමයි බ්‍රහස්පති ලග්නයේ දකමින් 7 වෙනිදා ගමන් කරනවා. මේ නිසා ධනු ලග්න හිමියන්ට 60% විතර හොඳයි කියලා කියන්න පුළුවන් විදිහ තමයි අපිට සංඛ්‍යාත්මක වශයෙන් කියන්න වෙන්නේ. පොඩි පොඩි බාධා විහිර ගැටලු ප්‍රශ්න නැත්තේ නෑ. නමුත් තමන්ගේ වෘත්තීය ජීවිතය සම්බන්ධ එක්තරා විදිහක සතුටක් ආර්ථිකමය ප්‍රගතිය සම්බන්ධ එක්තරා විදිහක සතුටක් ඇතිව ජීවත් වෙන්න පුළුවන් අවකාශය පවතිනවා. වැඩි වශයෙන් හොඳයි කියලා කියන්න පුළුවන් තත්ත්වය කැපී පෙනෙනවා. ඔවුන්ගේ යුග සැපත සම්බන්ධයෙන් සැලකීමේදී සුභාසු මිශ්‍රයි. මොකද කේන්ද්‍රයේ කුජ ශනි අපිට කියන්නේ කුජ ශනි යෝගයට කියන්නේ අග්නි මාරුත යෝගය. ශනි මංගල යෝගය පවතින කේන්ද්‍රයේ ගෘහය සම්බන්ධ ස්ථානයේ හේවත් 4 වෙනි. ඒ නිසා යුග සැපතේදී බොහෝම සංසුම් මානසිකත්වයෙන් යුක්තව ආවකශීලී නොවි ඊටමත් නිමුණු සැනසුණු ආකාරයෙන් ක්‍රියා කළහොත් පමණයි වාද විවාද අර්බුද ගැටලු ප්‍රශ්න වලින් තොරව විශේෂවත පාත්තා වෙන්න පුළුවන්. ඔබට ආවේගශීලී ගතිය ඇති කරන්න පුළුවන්. ඒ නිසා මේ මාසයේදී බොහොම tempatව කටයුතු කරන්න හැම මොහොතක්ම තමා පළවෙනි යාම වෙන්න ඕනේ කියලා දැන් පාපවල් ජීවිතේ දෙවෙනි යාම උනට කමක් නැහැ. එහෙම වීමෙන් තමන්ට යුගසපත කිසියම් ප්‍රමාණයක සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන්කම පවතිනවා. තමන්ගේ දූ දරුවන් සම්බන්ධයෙන් මධ්‍යස්ථ ප්‍රතිඵලදායකත්වයක් පවතිනවා. මොකද පුත්‍රකාරක බ්‍රහස්පති හොඳට ගමන් කරන නිසා. ඊළඟට අධ්‍යාපන නියුක්ත වන අයට හොඳයි. හේතුව තමයි උසස් අධ්‍යාපන භාවතිය අධ්‍යයන භාවී ගමන් කිරීම නිසා ධාරණ ශක්තිය, මතක ශක්තිය, කුසලතාවය, ප්‍රතිභාව වඩාත් උද්දීපනය වෙලා තමන්ට ඒ සම්බන්ධයෙන් මොකද දක්ෂකම් පෙන්වන්න පුළුවන් වාතාවරණයක් ඇති කරනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ එක්තරා විදිහක ප්‍රබෝධාත්මක ගතියක් ඇතිව කටයුතු කිරීමේ වාසනාව නිරන්තරයෙන්ම ඇති කරනවාමයි. සෞඛ්‍ය තත්ත්ව සම්බන්ධ සැලකීමේදී ප්‍රේසම් වෙන්න ඕනේ. විශේෂයෙන්ම යනවා කේන්ද්‍රයේ 4 වෙන්නේ. නිසා හෘදය ආබාධ, පෙනහළ සම්බන්ධ පීඩා, හිටියටි ඇති කරන නිකන් heart attack වගේ දේවල් ගැන ප්‍රේසම් වෙන්න ඕනේ. ඊට සම්බන්ධ පීඩාකාරීත්වයෙන් පෙළෙනවා නම් ඊට පූර්ව සැලසුම් වශයෙන් හොඳට බෙහෙත් පාවිච්චි කරමින් ඒ සම්බන්ධ හොඳට අවධාරණශීලී වෙමින් කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. එහෙම වුණොත් සෞඛ්‍ය තත්ත්වයේ සම්බන්ධයෙන් සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධ සැලකීමේදී ඊටම විශිෂ්ට ප්‍රතිඵලදායකත්වයක් කියන්න බෑ. හේතුව තමයි කුජ ශනි සුරු දෙන්නකට එක්කවලා ශනි මංගල යෝගය. ඒක නැත්තම් අපි කියනවා අග්නි මාරුත යෝගයේ යෙදෙනවා කේන්ද්‍රයේ 4 කියන්නේ පපුව, හෘදේ වස්තුව, පෙනහැල්ල. නිසා හිටියටි පෙනහැල්ලට සම්බන්ධ හෘදේ සම්බන්ධ යම්කිසි පීඩාවක් වෙන්න පුළුවන්. heart attack වගේ දේවල් ඇති කරන්න හොඳම අවකාශයක් තමයි කුජ ශනි සුරු දෙන්නකට එක්කවලා පපුව සම්බන්ධ ස්ථානෙම සිටීම. ඒ කියන්නේ වඩාත් අවධානශීලී වෙවි. ඒ නිසා ඔබ හැමසෙම බෙහෙත් ටික සාක්කුවේ දාගෙන පූර්ව සැලසුමක් ඇතුව ක්‍රියා කරන එක ඔබටම හොඳයි. ඒ කියන්නේ වඩාත් විමසීමක් තියෙති. ඔව් ජය වර්ණ වශයෙන් අපිට කියන්න වෙන්නේ කහ පාට, ඒකම රතු පාට. ජය අංකය වශයෙන් කියන්න පුළුවන් විශේෂයෙන්ම 1 අනිත් පැත්තෙන් 9. ජය දින වශයෙන් කියන්න පුළුවන් බ්‍රහස්පතින්දා ඉරිදා.